අපේ ප්‍රධාන අනුශාසක නැත්නම් අපගේ කොසල් කලාවේ නිර්මාණවරයා හැටියට සම්බන්ධ වෙන අපගේ විහාරාය දොරාදුර පල්ලදීවිලදී වේදවරවාරස්ථානයේ අපගේ විහාරාධිකාරී නායක සුමනසාර ස්වාමීන් වහන්සේ අපි දුර්මාර්ගයේ නැසා දරගමු අද දිනේදී මේ විනිශ්චය කරනකොට මේ සිදුවෙන්න කොහොමද ඒ සිද්ධ කරන්නේ කොහොමද කියන එක ඔබට මනාවට පැහැදිලි කරලා උන්වහන්සේ අපි උන්වහන්සේගේ විනාඩි කිහිපයක අවස්ථාව ලබා දෙමු. දිරුවන් සරණයි. සැප්තැම්බර් රංජනයේ අද දින මේ විනිශ්චය මණ්ඩලයේ පැමිණලා සිටිනවා. උන්වහන්සේලා මේ විනිශ්චය කරන්නේ නිර්ණායක හතරක් ඔස්සේ එක නිර්ණායකයකට ලකුණු 40 බැගින් ලකුණු 10 බැගින් 40ක් ලබා දෙනවා. ඒ වගේම එම නිර්ණායකයන් අනුව මේ වැඩිම ලකුණු ගන්න කූඩුරු නිර්මාණය තමයි මේ අවස්ථාවේදී ජයග්‍රහණය කරනු ලබන්නේ. විශේෂයෙන්ම එම විනිශ්චය මණ්ඩලයේ ලබා දෙන තොරතුරු අපිවත් බලන්නේ. මොකද ඒගොල්ලෝ මේ විනිශ්චය මණ්ඩලයේ උන්වහන්සේලා ලබා දෙන තොරතුරු ටික අපිවත් බලන්නේ නැතුව විශේෂයෙන්ම යම් කිසි කුඩා පෙට්ටියකට ඒක දමනවා බොක්ස් එකකට. දමලා ඊට පස්සේ එම ඒගොල්ලෝ දානේ ලකුණු විස්තරය අපි ඉරිදා දින තමයි වේදිකාව තුල අපේ මේ වේදිකාව තුල විවෘත කරන්නේ. ඒතර විනිශ්චය කණ්ඩායම් දෙකක් අපි දානවා. අද පැවිදි ස්වාමීන් වහන්සේලා ඒ වගේම කිහි අංශයත් හෙට දිනේදී විනිශ්චය කිරීමට බලාපොරොත්තු වෙනවා. එතකොට මේ අතුරුම් දෙකේම තියෙන ලකුණු හෙට ඉරිදා දින ඒ වගේම රාත්‍රී 9ට පමණ විවෘත කරලා අපි වැඩිම ලකුණු ලබා ගන්නට ඉතුරු 1 2 3 තියෙන ස්ථාන වලට අපි ඒ ලකුණු ලබා දෙනවා.